හලෝ ගයිස් කොහොමද මං එදා කිව්වා ඔයාලට නුවර දළදා මාලිගාව හවස්වරුවට මාරම ලස්සනයි කියලා. ඉතින් මං ඒ ලස්සන බලන්න අද ආවා ඔයාලත් එක්කම. එහෙනම් ගයිස් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඉතින් ගයිස් මම කොයින්ස් හොටල් එක පැත්තෙන් තියෙන එන්ට්‍රන්ස් එකෙන් තමා මාලිගාවට ඇතුළනේ. මොකද එතන ඉඳලා මාලිගාව ඇතුළට ඇවිදගෙන යන හරිය මාර ලස්සනයි. උඩමළුවට තමා මම ඉස්සෙල්ලාම ආවේ මොකද 6:40 ගානට පූජාව තියෙන හින්දා. හැබැයි උඩමළුවේ පූජාව තියන්නේ ඉස්සෙල්ලා පහළ මහලේ පූජාව තියලා තමයි ඉන්නේ. ඉතින් උඩමළුවට එලා ඉන්නට වැඩිය හොඳයි මම පහළ මළුවේ තේවාව බලන එක කියලා මම පහළට ආවා. දවල් දහවසද කියලා නෑ. මාලිගාව ඇතුළට ගිහුවාම ඇත්තටම කිව්වොත් එහෙම දිව්‍ය ලෝකයක් වගේ. හරිම ලස්සනයි. රත්තරන් පාටින් දෙලෙසෙනවා. ගයිස් අද නම් මාරයි. අද ෆොරිනර්ස්ලට මුළු මාලිගාවම වීඩියෝ කරන්න ෆොටෝ ගන්න chance එකක් දුන්නා. ඉතින් මමත් ඒ අතර හිටපු හින්දා මටත් වීඩියෝ කරන්නයි ෆොටෝ ගන්නයි chance එකක් හම්බුණා. මේ තියෙන්නේ මාලිගාවේ එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකත් එක්කම මේ පැත්තට වෙන්න තියෙනවා දළදා මාලිගාවට අයත් දේවාල ටික. ගොඩාක් කට්ටිය මාලිගාවට යන්නේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න කියලා. හැබැයි මම නම් ඇත්තටම කිව්වොත් එහෙම මාලිගාවට යන්නේ මගේ තියෙන කාර්ය බහුල ජීවිතෙත් එක්ක පුංචි හරි මානසික නිදහසක් හොයාගෙන තමයි මාලිගාවට යන්නේ. මගේ ප්‍රාර්ථනා ටිකයි ඔයාලගේ ප්‍රාර්ථනා ටිකයි හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා අපි අපේ වීඩියෝ එක ඉස්සරහට යමු. ඉතින් මොකද වෙන්නේ කියලා මාත් එක්ක බලාගෙන ඉන්න. ගයිස් මම නම් දැන් ඇතුලේ ඔක්කොම වන්දනාමාන කරගත්තා. මම හිතනවා ඔයාලත් මාත් එක්ක දිගටම ඉන්නවා කියලා. දැන් වෙලාව 7:45 විතර. හැබැයි තාමත් මිනිස්සු එනවා මාලිගාව වන්දනාමාන කරගන්න. හවස්වරුවට මාලිගාවේ පත්තිරිප්පුව මෙන්න මේ වගේ තමයි පේන්නේ. මටත් ආසාවක් ආවා එතන ඉඳලා ලස්සන ෆොටෝ එකක් ගන්න. හැබැයි පිටුපාල ෆොටෝ ගන්න බෑ. ඉතින් ගයිස් මම දැන් තමයි මාලිගාවෙන් ඉඳලා එළියට ආවේ. හැබැයි මට මාලිගාවේ තිබ්බ දේවාල ටිකට නම් යන්න බැරි වුණා. අනේ ඒකට නම් සෝරි. මට යන්න ටයිම් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා යන්න බැරි වුණා. ඉතින් මම හිතා ඉක්මනට ආවා ගෙදර යන්නම් කියලා. ඉතින් ගයිස් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් හැමෝම අක්කලා අයියලා මල්ලිලා නංගිලා හැමෝටම ස්තුතියි. ඉතින් ගයිස් මගේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් බයි.